ශක්තිය පෙන්නලා ඔයාලා වෙනුවෙන් මේ වැඩ ආරම්භ කරනවා කියලා මම ප්‍රාර්ථනා මගේ ජීවිතේ රැකලා දෙන්න කියලා ඔයාලගෙන් මම ඉල්ලනවා මහා කාලිමෑණියෙන් ඉල්ලනවා මගේ ජීවිතේ රැක දෙන්න කියලා. නැත දුක් නැත සමති මිනිසා එදම කොනෝන එදම මහත්ය මොන දේවත් ගණන් ගත්තේ නැහැ නේද අම්මා? රැකුණා ගෙදරට ආපු මීදුණු දැක්කද මහත්තයා? කැමරාගේ වටේ ගහලා තිබ්බත් ගෙදරට ආපු කෙනා දැක්කේ නැහැ මීදුමක් වගේ ගුලියක් ආව දැක්කද? ඇත්තටම නැත්te කියන්නේ මෙතන ඉස්සරහ. ඔබතුමා මේ දේවල්ට පළවෙනි වතාව. ඇත්තටම නැත්te කියන්නේ. අඬා කඳුලක් ඇති සෑමදේ මිනිසා කුසගින්නත් නැතත් කුසගිනි සෑම මිනිසා දුක්ගිනි දකින්නත් දුක් ඇති ඇති මිනිසා විශ්වවිද්‍යාලයේ ඇති තම දරුවා විදියට දැක්කා මරණෙත් එක්ක දෙන්න මෙතුමා වහ බෝතලේ මැරෙන්න හිතුවේ නැතම මැරෙන්න ගියා නම් හොඳයි හැබැයි ඔබතුමාට වැඳලා කියනවා මගේ මල්ලිගේ කකුල් දෙක බලන්න ඔබතුමා රට වෙනුවෙන් ජාතිය සම්බුද්ධ ශාසනය වෙනුවෙන් කැප කරාලේ අපි වෙනුවෙන් දහඩිය හෙළුවේ ඔබ වෙනුවෙන්මයි අපි වෙනුවෙන්මයි ජීවිතේ දැක්කා අන්තිමට ගෙදරට එනකොට මහා විනාශයක් ඔබතුමී දන්නේ නැහැ නේද මොකද කියලා අඳුරන්නේ පිළිගන්නේ නැහැ හැබැයි කරපු කාට දඬුවම දී යුතුද නැද්ද දෙන්න දෙපා අද වෙනකන් අඬා හිටියේ දෙන්න නේද ඔය අත් දෙක දෙන්න මගේ ළඟට ඔබතුමී දෙතත් දෙන්න අතක්වත් දෙන්න තිබුණේ ඇත්තට නැති කියන්නේ අඬා කඳුලක දෙන්නේ නේද ජීවිතේ වෙන් වෙන මරන්න තරම් නේද ගැටුම් පිටේදී අද සතුටුම නොන ජීවිතේ ඇත්ත ඔප්පු කරන්න ඕනේ ඔයාලට කරපු විනාශය කරපු කාටයි දනුවන් ජීවිතේ ඔය දෙන්නට නෙමෙයි හැබැයි මේ මහත්ය වෙනම කන්න තරම් වෙනම ඇලියක් වියන්න තරම් කුසගින්නේ ඔබතුමීගේ දවස් කීයක් කෑවිනද කියන්න සාදුකාරී මේ නිමිති බොරු නෙවෙයි සතියක් නිරාර හිටියනම් ජීවිතේ දකින්න තිබ්බනම් අල්ලපු ගෙදරින් කන්න තරම් ඇයි මෙහෙම දෙයක් නෙමෙයි හැබැයි කවදාකවත් මාතර බට්ටික නොදී හිටපු අම්මා නේද ඇයි මෙහෙම දෙයක් මීදුමක් වගේ දැක්කා මාතේගේ පිල්ලුම් බන්ධනයක් විතරට එව්වා අඩි සද්දය ඇහෙනවද කියන සද්දය ඇහෙනවද ගමන් කරන සද්දය ඇහෙනවද ඔබතුමාට මොකාරි ගෙතේ ඇත්තට නැති එනවා සද්දේ යන සද්දේ ජීවිතේ දකි හැබැයි ආපු එකාට ගියේ කාටත් කරුපු එකාට දඩුවම් දෙන්න දෙපා දෙන්න මරණෙත් එක්ක තමයි මේ දඩුවම් දෙන්නේ ලේ කාලෙම ඔබතුමා ජීවිතේ අඬ මරණයක් දැක්කා රට වෙනුවෙන් දෙපා මොකද උනේ අයිමි උනා පුරා කන්න ගියාද රට ජාතිය අපේ දේ හරියට මගේ මල්ලික කකුල් දෙක මෙතනින්ම නැහැ ඇත්ත ඌව පලාටි වීරවාසනේ එකම එක්කෙනා තමයි දෙපා අයින් මගේ වගේ අනිත් වගේ නෙවි හැබැයි ඊයේ වෙනකන් අඬා පෙරේදා වෙනකන් අඬා මැරලා යන ජීවිතේ සාදුකාරයද මේ දරුපවුල මම රැක දුන්නා කියන එක